පැය 6ක් යනවා යාට යන්න එන්න. ඒකට අමතරව නිවාඩුවකුත් දෙන්නට ඕනේ. ඒතකොට දවස් 6ක් වැඩ කරන එක්කෙනා පැය 6ක් පාරේ. පැය 8යි වැඩ කරන්න පුළුවන්. පැය 8ට ජීවත් වීමට සරලන වටුපක් දෙන්න ඕනේ කියන සංකල්පය තිබුණේ. නිර්දේශය තමයි දවසකට පැය 8යි වැඩ කරන්නට පුළුවන්. සතියකට පැය 45යි. ඒතකොට සමහර ආයතන පැය 40ට වැඩ කරනවා. සමහර ආයතන පැය 35ට වැඩ කරනවා. ඒතකොට දැන් ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වල වැඩ කරන කාලය, සතියකට වැඩ කරන කාලය අඩු කරන. ඒ අනුව ඒගොල්ලෝ කියනවා ඵලදායීතාවය වැඩි වෙනවයි කියලා. නමුත් අවාසනාවට අපේ රටේ හුඟක් තැන්වල පැය 9ක් වැඩ ගන්නවා, පැය 8ක් වැඩ, පැයක් කෑමට කියලා. ඒතකොට තවත් තැන්වල අපිට මතකයි 1970-75 කාලය තුලදී ඉන්ධන ප්‍රශ්නයක් ඇති වෙලා දින 5 සතිය ආවා. ඒතකොට දින 5 සතියට ඉස්සෙල්ලා වැඩ කරන තුනේ දින 5 මාරයි. සඳුදා සිට සිකුරාදා දක්වා පැය 8 ගානේ, සෙනසුරාදා දවසේ පැය 5යි. එතකොට පැය 8 ඒවා 5යි, සෙනසුරාදා 5යි, පැය 45යි. එතකොට ඉන්ධන පිරිමැසීමේ සතිය කියන නීතිය හඳුන්වලා දුන්නාට පස්සේ සෙනසුරාදා පැය 5ක් අර දින 5ට එකතු කෙරුවා. එතකොට වැඩිපුර පැයක් වැඩ කරන තත්යකට ආවා. කෙසේ වෙතත් දවසකට පැය 8කට වැඩියෙන් වැඩ කරනවා නම් අතිකාල ගෙවීමේ නීතියක් තියෙනවා. පැය 8ට වැඩියෙන් වැඩ කරනවා නම්. එතකොට සෙනසුරාදාට ඒක පැය 8කට එක ප්‍රමාණයක්, පැය 8ට වැඩියෙන් වැඩ කරනවා නම් තවත් ප්‍රමාණයක්. ඉරිදට අතිකාල මේ දෙගුණයක් ගෙවන්නට ඕනේ. ඒකට අමතරව නිවාඩුවකුත් දෙන්නට ඕනේ. ඊළඟ සතියේ දවසක් නිවාඩුවක් දෙන්න ඕනේ ඉරිදට. ඒ මොකද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතීන් වලට සහ සම්මුතීන් වලට අපේ ආණ්ඩුවත් අත්සන් කරලා තියෙනවා. එතකොට ජාත්‍යන්තර ප්‍රමිති කොච්චර අත්සන් කරලා තියෙනවද, කොයි ඒවා අත්සන් කරලා තියෙනවද කියන කාරණේ අපි ඊළඟට සාකච්ඡා කරනකොට කියන්නට පුළුවන්. ඒ අනුව පාලකයෝ බැඳිලා ඉන්නවා පැය 8කට වැඩියෙන් වැඩ කරනවා නම් අතිකාල ගෙවන්න. ඒ අතිකාල ගෙවීමේදී ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතීන් කර්මාන්තයෙන් කර්මාන්තයට සමහර විට වෙනස් වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් පොදුවේ පැයට පැය කහමාරක් ගෙවන්නට ඕනේ. යම්කිසි කාල සීමාවක් වැඩ කරුවට පස්සේ පැය 2ක් ගෙවන්නට ඕනේ. එහෙම එක එක වෘත්තීය අනුව සහ ආයතනයේ ස්වභාවය අනුව වැඩි වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් සාප්පු සහ කාර්යාල පනත යටතේ ආවරණය වෙන ආයතන වෙනයි. කර්මාන්ත පරිපාලක සභාවල යටතේ ආවරණය වෙන ආයතන වෙනයි. මේ රටේ තියෙන ප්‍රවාහන පද්ධතිය අපි උදාහරණයක් වශයෙන් මම යම්කිසි සමීක්ෂණයක් කරලා බලලා තිනවා. අපි හිතමු කෙනෙක් දවසකට පැයක් ගත කරනවා එන්න. එතකොට සතියට පැය 6ක් යනවා යාට යන්න එන්න. පැයක් ගත කෙරුවොත් වැඩට යන්න එන්න පැය භාගයයි නම් යන්නේ, පැය භාගයයි නම් එන්නේ, පැයක් යනවා යන්න එන්න. දවසකට පැයක්. ඒතකොට දවස් 6ක් වැඩ කරන එක්කෙනා පැය 6ක් පාරේ. එතකොට මේක ගැන අධ්‍යයනය කරලා තිනවා. සමහර අය වැඩට යන්න එන්න පැය 4ක්, සමහර විට පැය 5ක්, සමහර අය පැය 6කුත් ගත කරනවා. ඒකට කවුරුත් ගෙවන්නේ. එතකොට අපි ගණන් හදලා බලපු හැටියට අවුරුදු 10ක් වැඩ කරපු කෙනෙක් පැය 5ක් ගත කරලා අවුරුද්දකට වැඩිය පාරේ ඉන්නවා. නමුත් දැන් ඒක ගැන කතිකාවක් ගොඩනගාගෙන යනවා අපි.